අයිබෝන් ද ආර්ට් ෆ්‍රේම් රසිකයන් සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ ඉන්දියාව විතරක් නෙවෙයි මුළු ලෝකයම තමන්ගේ රූපයෙන් සහ රංගනයෙන් වශී කළ අද්විතීය කාන්තාවක් ගැනයි. දශක ගණනාවක් පුරාවට ලෝකයේ ලස්සනම කාන්තාව ලෙස විරුදාවලිය ලත් ඇය සිනමාව තුළ දිදුලන තරුවක් පමණක්ම නෙවෙයි. ඇයගේ වේදනාත්මක ආදර කතා, පෞල් ජීවිතයේ හැලහැප්පීම් සහ නිහඬ ජයග්‍රහණයන්ගෙන් පිරුණු ගැඹුරු කතාවක් හිමි කාන්තාවක්. ඇය නමින් ඓශ්වර්යා රායි බච්චන්. මේ ඇයගේ ජීවිත කතාවයි. එක්දස් 973 නොවැම්බර් 1 වෙනිදා කර්ණාටක ප්‍රාන්තයේ මැංගලෝරෙහිදී ඇය උපත ලැබුවා. ඇගේ පියා ක්‍රිෂ්ණරාජ් රායි. ඔහු සාගර ජීව විද්‍යාඥයෙක්. මව විරින්දා. කුඩා කල සිටම ඇය ඉගෙනීමට අතිදක්ෂ සිසුවියක් වුණා. උසස් පෙළ විභාගයෙන් 90% ප්‍රතිඵලයක් ලබාගත්ත ඇයගේ මුල්ම සිහිනය වුණේ වෛද්‍යවරියක් වීමයි. ඉන්පසු ගෘහ නිර්මාණ ශිල්පිනියක් වීමට ඇය අධ්‍යාපනය හැදෑරුවා. නමුත් ඉංග්‍රීසි ගුරුවරයෙකු විසින් ගත් ඡායාරූප කිහිපයක් ජනප්‍රිය වීමත් සමග දෛවය ඇයට වෙනත් මාවතක් විවර කර දුන්නා. 1991 දී අන්තර්ජාතික නිරූපණ තරඟයකට සහභාගී වීමෙන් ඇය ඇමරිකානු වෝග් සංග්‍රහයේ පිටුවක් හැඩ කළා. නමුත් ඇය මුළු ඉන්දියාවෙම ජනප්‍රිය වුණේ 1993 දී සුපිරි නළු අමීර් ඛාන් සමග කළ පෙප්සි වෙළඳ දැන්වීමෙන්. එහි ඇය පැවසූ "Hi, I am සංජනා" යන දෙබස එකල තරුණයන්ගේ හදවත් උමුතු කළා. 1994 වසරේදී ඇය මිස් ඉන්දියා තරඟයට ඉදිරිපත් වුණා. බොහෝ දෙනා සිතුවේ ඇය ජයගනු ඇති බවයි. නමුත් ඇයට හිමි වුණේ දෙවන ස්ථානය. පළමු ස්ථානය සුස්මිතා සෙන් දිනා ගත්තා. එහෙත් පසුබට නොවුණු ඓශ්වර්යා ඒ වසරේම දකුණු අප්‍රිකාවේ පැවති මිස් වර්ල්ඩ් තරඟය නියෝජනය කරමින් මුළු ලෝකයම පරදවල ලෝක රූමතිය කිරුළ ඉන්දියාවට ගෙනාවා. ලෝක රූමතිය වීමත් සමග සිනමාවෙන් ඇයට ආරාධනා ගලාගෙන ආවා. 1997 දී ප්‍රවීණ අධ්‍යක්ෂක මණිරත්නම්ගේ දමිළ චිත්‍රපටයක් වුණු ඉරුවර හරහා ඇය සිනමාවට පිවිසුණා. එම වසරෙම ඕර් ප්‍යාර් හෝ ගයා චිත්‍රපටයෙන් ඇය බොලිවුඩ් සිනමාවටත් පා තැබුවා. නමුත් ආරම්භය සුන්දර වුණේ නැහැ. මුල් කාලයේදී මාධ්‍ය ඇයව දැඩි ලෙස විවේචනය කළා. සමහරු ඇයව හැඳින්වුවේ කෝල්ඩ් ෆිෂ්, ඒ කියන්නේ හැඟීම් නැති තැනැත්තියක් සහ කෘත්‍රිම හිනාවක් ඇති රංගපා ගන්න බැරි රූමතියක් පමණයි කියලා ඔවුන් ඇයව සමච්චලයට ලක් කළා. නමුත් ඇය ඒ විවේචන හමුවේ කඩා වැටුනේ නැහැ. ඇයගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය හැරවුම් ලක්ෂ්‍ය වුණේ 1999 දී සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ හම් දිල් के चुके सनम චිත්‍රපටයයි. නන්දිනීගේ චරිතය වෙනුවෙන් ඇය ප්‍රථම වරට හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනාගත්තා. ඊට පස්සේ 2002 දී තිරගත වුණු දේව්දාස් චිත්‍රපටය ඇය නිරූපණය කළ පාරෝගේ චරිතය සිනමා ඉතිහාසයේ අමරණීය සටහනක් වුණා. ඒ කෑන්ස් සිනමා උළෙල පවා නියෝජනය කළා. ඩූම් 2, ජෝධා අක්බර්, එන්තිරන් සහ ගුසාරිෂ් වැනි චිත්‍රපට හරහා ඇය ඉන්දිය සිනමාවේ මිල අධිකම සහ ජනප්‍රියම නිළිය බවට පත් වුණා. තිරය මත ඇය රැජිනක් වුවත් පෞද්ගලික ජීවිතයේදී ඇය දැඩි ලෙස වේදනාව වින්දා. 1999 දී හම් දිල් के चुके सनम රූගත කිරීම අතරතුර ඇය සුපිරි නළු සල්මන් ඛාන් සමග දැඩි ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළා. මුළු ඉන්දියාවම මේ ආදර කතාව ගැන කතා කළා. නමුත් 2002 වසර වෙද්දී මේ සම්බන්ධය ඉතාමත් අමිහිරි සහ වේදනාත්මක ලෙස කෙලවර වුණා. ඓශ්වර්යා මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියම පවසා සිටියේ සල්මාන්ගෙන් තමන්ට වාචික, කායික සහ මානසික හිංසනයන් සිදු වූ බවයි. ඔහුගේ දැඩි පාලනය, බීමත්කම සහ අවිශ්වාසය නිසා ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියා. මෙය බොලිවුඩ් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස අදටත් කතාබහට ලක් වෙනවා. ඉන්පසු ඇය විවේක් ඔබ්රොයි සමගද කෙටි සම්බන්ධතාවයක් පැවැත්වුවත් එයද 2005 දී නිමාවට පත් වුණා. ඇගේ ජීවිතයේ සැබෑ ආදරය මුණ ගැහුණේ 2006 වසරේ ඩූම් 2 සහ ගුරු චිත්‍රපටවල රූගත කිරීම අතරතුරදී. එහිදී අභිෂේක් බච්චන් ඇයට ආදරය කිරීමට පටන් ගත්තා. 2007 අප්‍රේල් 20 වෙනිදා මුළු ඉන්දියාවම බලාගෙන හිටපු ඒ දැවැන්ත විවාහ මංගල්‍ය බොලිවුඩයේ සක්විති අමිතාබ් බච්චන්ගේ නිවසේදී
සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රානුකූලව පැවැත්වුණා. 2011 නොවැම්බර් 16 වෙනිදා ඔවුන්ගේ කැදැල්ලට සුරතල් දියණියක් එකතු වුණා. ඇය නමින් ආරාධ්‍යා. මාධ්‍ය විසින් අභිෂේක් සහ ආශ්චර්යා සුපිරි යුවලක් ලෙස හැඳින්වුවත් ඉන්දීය පැපරාසි නිතරම ඔවුන්ගේ පවුල් ඇතුලේ ප්‍රශ්න හොයන්න උත්සාහ කළා. විශේෂයෙන්ම ඓශ්වර්යා සහ ඇගේ නැන්දම්මා වන ප්‍රවීණ නිලි ජයා බච්චන් අතර ඇති නැන්දම්මා ලේලි ගැටුම ගැන ඉන්දිය මාධ්‍ය නිතරම කටකතා සහ ගොසිප් නිර්මාණය කළා. ප්‍රසිද්ධ උත්සවවලදී ජයා බච්චන්ගේ දැඩි හැසිරීම සහ ඓශ්වර්යාගේ නිහඬ බව මේ කටකතාවලට තවත් අටු දුන්නා. නමුත් ඇය මේ කිසිදු කටකතාවකට ප්‍රසිද්ධියේ පිළිතුරු දෙන්න ගියේ නැහැ. ඇය නිතරම Tamanගේ පෞද්ගලික ජීවිතය ඉතා රහසිගතව තබා ගැනීමට උත්සාහ කළා. මාධ්‍ය මොනවා කිව්වත් ඓශ්වර්යා සිය පවුලට සහ දියණියට මුල් තැන දෙමින් ජීවත් වුණා. ඇය ඉන්දියාවට පමණක් සීමා වුණේ නැහැ. Bride and Prejudice, The Pink Panther 2 වැනි හොලිවුඩ් චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වුණා. ඉන්දිය රජයෙන් පද්මශ්‍රී සම්මානයෙන්ද ප්‍රංශ රජයෙන් Order of Arts and Letters සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවා. කෑන් සිනමා උළෙලේ ජූරිය නියෝජනය කළ ප්‍රථම ඉන්දිය නිළිය ඇයයි. ඇය ඔප්‍රා වින්ෆ්‍රිගේ වැඩසටහනකට පවා සහභාගී වුණා. වසර ගණනාවක විරාමයකින් පසුව නැවතත් රංගනයට පැමිණි ඇය මෑතකදී මණිරත්නම්ගේ පොන්නීන් සෙල්වම්හි අති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරමින් තමන් තවමත් සිනමාවේ රැජිනක් බව ඔප්පු කළා. වර්තමානය වන විටත් ඇය ඉන්දියාවේ ධනවත්ම සහ වැඩිම මුදලක් අය කරන වෙළඳ දැන්වීම් නිරූපිකාවක්. මෑතකදී ඒ කියන්නේ 2025 සැප්තැම්බර් මාසයේදී කෘතිම බුද්ධිය මගින් ඇගේ රූපය සහ කටහඬ අවභාවිත කිරීමට එරෙහිව දිල්ලි මහාධිකරණයෙන් නීතිමය ජයග්‍රහණයක් පවා ලබා ගැනීමට කටයුතු කළා. ඇය වරක් සම්මුඛ සාකච්ඡාවකදී මෙහෙම කිව්වා. මම හරියට ජලය වගේ ඕනෑම තත්වයකට ඕනෑම හැඩයකට මම පහසුවෙන්ම හැඩ ගැහෙනවා. විවේචන, කඳුළු, බිඳ වැටීම් සහ අපහාස හමුවේ නොසැලී Tamanගේම පදනමක් මගින් ලෝකයටම උදව් කරමින් ඉදිරියටම යන ඓශ්වර්යා රායි බච්චන් සැබවින්ම රූපයෙන් පමණක් නොවේ, හදවතින්ද ලෝකයේ ලස්සනම කාන්තාවක්. ඓශ්වර්යා රායි ගැන ඔයා මොකද හිතන්නේ? ඇය රංගපෑ ඔයා කැමතිම චිත්‍රපටය මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ සිනමා විස්තර දැනගන්න අපේ ද ආර්ට් ෆ්‍රේම් YouTube channel එක subscribe කරන්න. තවත් සිනමා විස්තරයකින් අපි නැවත හමු යමු. සුබ දවසක් ඔයාට.